Hi guys, ඉතින් අද බලන්න යන්නේ මේ බකබන්දිට AI බබාලා. අපි බලමු එහෙනම් මොන වගේද කියලා වැඩි කතා නැතුව මේ බකබන්දිට AI බබාලා. ලොකු බෑග් එකක් අරගෙන කොහෙද මේ යන්නේ? මම අපේ ආච්චි අම්මා ගෙදර යනවා නැන්ද? ඒක අපේ ගෙදර වගේ නෙවෙයි. එහෙ මට සලකන්නේ රජෙකුට වගේ. පුතේ, ඔයා ඇයි ඔච්චර තරහින් ඉන්නේ? මම මොන දේ කරත් අම්මා මට බනිනවා තාත්තා වගේ කියලා. එතකොට මම තාත්තා වගේ නැතුව මහින්ද වගේ වෙන්නද? පුතේ, ඔයා මොකද කරන්නේ? අද අපේ අම්මයි තාත්තයි රණ්ඩු වුණා. ඒ නිසා මම එයාලගේ WhatsApp status බලනවා. ඔයාට මේ වයසේ ජොබ් එකක් කරන්න බෑ. නැන්ද මේ දවස්වල හැම කම්පැනි එකක්ම එක්ස්පීරියන්ස් අහනවා. ඒ නිසා මම රෙඩි වෙනවා. අද ගෙදර උයනවද? අද විතරක් නෙවෙයි නැන්ද මම හැමදාම උයනවා. මොකද අම්මයි තාත්තයිට වෙලාවක් නැහැ. එයාලා දවසම TikTok වීඩියෝ කරනවා. නැතුව මමයි තාත්තයි විතරක් බයික් එකේ යනකොට තාත්ති පාරේ ඉන්න ආන්ටිලාට විහිළු කරනවා. ආච්චි අම්මේ මගේ ටිපි ටිප් එක හොරකම් කරලා හොරෙන් කනවා. මම මාස 9ක් තිස්සේ ඇතුළේ ඉඳන් බලන් හිටියේ තාත්තට මේක කියන්න. අම්මට තව බොයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නෙක් ඉන්නවා. බා ඔයා රැට හීනෙන් hina වෙන්නේ. අපේ අම්මගේ TikTok වීඩියෝස් දැක්කම හීනෙන් hina යනවා විතරක් නෙවෙයි හීනෙන් චූට් යනවා. ඔයා වැඩියෙන්ම බය මොනවටද? ડોක්ටර්ගේ ඉන්ජෙක්ෂන් එකටයි අම්මගේ සෙරප්පුවටයි. ඒ දෙකම හරියටම කනට වදිනවා. තාත්තා කරන්න ඕනි වැඩ ඇයි පුතා කරන්නේ? තාත්තාත් ලොකු ෂර්ට් එකක් ඇඳන් JBL එකත් කරේ තියන් වැඩට ගියා. මම තමයි ඉතින් ගෙදර වැඩ කරන්නේ. අප්පට. මේ ගෙදර ඉපදුණෙක් ගැන මොකද හිතෙන්නේ? කෑම නම් පංකාදී. ඒත් මේ එන යන නෑදෑයෝ කම්මුල් මිරිකන එක තමයි ඉවසන්න බැරි. මගේ මාමේ මෙන් හම්බෙක් ඉන්නවා. මාමේ එල්ලකෝ. අබේ මජා ආයේගා. බබා ඔයා හරිම ලස්සනයි. මාරයි. ඔයාට පුතෙක් එහෙම ඉන්නවද? පුතේ, ඔයා ඇයි මේ උදෙන්ම නැගිටලා? අද අපේ අම්මටයි තාත්තටයි O level exam නැන්දේ. මේ චූටි දෝනි තනියම මොකද මෙතන කරන්නේ? මම දෝනි නෙවෙයි මම කොල්ලෙක්. පුංචි තමයි මට මේවා අන්දන්නේ. යාට දුවෙක් නැති පාඩුවට. වයසෙදද කට අනි යන්නේ AI හින්දා හොඳයි ඉතින්. අහා කේලංකාරියක්. මම පොඩි දඟ වැඩක් කරපු ගමන් අම්මට කියනවා. කේලං කියන්න එපා නැන්දේ. ડોක්ටර් කොහොමද තාත්තා? මම ඉපැන්නට නම දාගන්න ඕනේ. මෙයා එන්න පැන්නද? යාළු මාමලා ටික ඔක්කොම ඇවිල්ලා මාර වදයක් දෙන්නේ මට මගේ චූකුරුල්ල අල්ලන්න. මං හිතුනොත් මේක කපලා දානවා. තාත්තා මට දෙන්න නැතුව අම්මගේ කුක්කු ඔක්කොම බොනවා. මගේ තාත්තා කවුද කියලා දන්නවද? ඔයා මඟුලක් කතා කරනවා මන්තියා. මගේ අම්මවත් මගේ තාත්තව දන්නවත් දන්නේ. ඔච්චර ලියන්නේ මොනවද? අද මම මේ කොලේ ලියන්නේ අම්මා මට බැන්න ඔක්කොම. තාත්තාවම ඔක්කොම කියන්නයි කේලම් ලියන්නේ. මේ යන්නේ අද. දෝනිව ගන්න යනවා. අද අපි පළවෙනි පාඩේ මොන්ටිසෝරි යනවා. මං යන්නම් හොඳටම පරක්කුයි. අදවා තරහින් වගේ. මට බෑ යන්නේ. අම්මි අම්බුන් කවද්දි බත්තස් හංගල කලවලු කැව්වා. තිත්තයි බෑ. ගමන් කකුල් දෙකෙන් උස්සල පත්ත පැත්තට තඩි බෑව දොස්තර ඉන්නේ කොහෙද? මට විසඳ ගන්න පත්නියක් තියෙනවා. අද මාමගේ කොම්පියුටරේ කුණු පොඩ්ඩක්වත් නැරි වෙන්න හොදනවා. එතකොට මාමා මට චොක්ලට් ගෙනත් දෙයි. අම්මට හුඩියකෝ. මොකද hina වෙන්නේ? තාත්තා පන්ති කට් කරලා යාළුවෙක් එක්ක බීඩි බිබීද්දි 100ට අහුවෙලා අන්න 100 ගහනවා. ඒකයි මං hina වෙන්නේ. අයියෝ. තාත්තා ගෙදර උයන්නේ. ඔව් නැන්දේ. අම්මයි තාත්තයි TikTok එකේ ගැම්ම ගන්න ගගා කෑ ගහනවා. මම්වත් ගෙදර වැඩ ටික කරන්න එපා. බුදු අම්මේ.
ගෙදර උයන්නේ. ඔව් නැන්දේ. අම්මා TikTok live ගිහින් කෑග ගහ නටනවා. කීපාරක් TikTokද? ටික කරන්න එපා. කරනවා උයන ගමන් කන නිසා. කරුණාකර ලොක්කා. මාව අස් කරන්න එපා. මට ඉස්කෝලේ යන වයසේ දෙමව්පියෝ දෙන්නෙක් ඉන්නවා බලා ගන්න. අප්පටයි. සම ජූස් එක මම හදන්නේ. අනේ මගේ පේර ටිකත් ඉවරයි. හරි. එහෙනම් මම විතරක් බොනවා. ඉතන්න කලින් මොකුත් කියන්න තියනවද? ඔව්. විනාඩි 30කින් හම්බ වෙමු. බලමුකෝ එහෙනම්. ඌ. අපේ ගෙදර ටිපි ටිප් ඉවරයි. තාත්තිට කියන්න අද නම් අමතක කරන්න එපා කියලා. ආ. Yeah boy. අප්පට හරි. හරි ඔන්න ඉතින් අදට ඔච්චරයි ඉතින් බලන්නේ. එහෙනම් ඉතින් අදට අපි ගියා. එහෙනම් බයි බයි. මාරයෝ තිබ්බා. තව TikTok සමහර ඒවායි ඊ තවය. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්න. එහෙනම් ගොල්ලෝ අපි ගියා.